සංචාරක පුරවරයක් බඳු දඹුල්ල ප්‍රදේශයෙන් දඹුල්ල නගරයට ඉතාමත් ආසන්නයෙන් ඒ වගේම කණ්ඩලම ප්‍රදේශයේ පිහිටි නිවසක් ඉඩමක් ගැන විස්තර තමයි අද ගමරාල හෝම්ස් අපි ඔබට අරන් එන්නේ. ඉතින් කණ්ඩලම ප්‍රදේශයේ තියෙන මෙම ඉඩම සහ නිවස පිළිබඳව වැඩි විස්තර තොරතුරු එහෙනම් අපි බලමු දැන්. ඉතින් දඹුල්ල නගරයට කිලෝමීටර 20කට ආසන්න දුරකින් පිහිටි කණ්ඩලම ප්‍රදේශයේ තියෙන මේ ඉඩම සහ නිවස තමයි අද ඔයාට අරන් එන්නේ. ඉතින් ජල විදුලිය පහසුකම් වගේම සින්නක්කර ඔප්පු වලින් සමන්විත වෙන මෙම ඉඩම ගැන වැඩි විස්තර තොරතුරු අහගෙන ඉඳලා හිමිකරුවන්ට කතා කරලා වැඩි දුර විස්තර කතා කරගන්නට පුළුවන්. ඉතින් ඉඩමේ ප්‍රමාණය ගැන මුලින්ම කතා කරොත් පර්චස් 20ක සින්නක්කර ඔප්පු සහිත භූමි ප්‍රමාණයක් තමයි මේ ඉඩමට තියෙන්නේ. ඒ වගේම මේ නිවස ගැන කතා කිරීමේදී නිදන කාමර 3ක් ඒ වගේම නාන කාමරයක් සාලය මුළුතැන්ගය සහ ඉදිරිපසින් වැරන්ඩාව සහිතව ඉදි වුණු නිවසක් තමයි මේ නිවස. ඉතින් මේ නිවසට ජල විදුලිය පහසුකම් වගේම ඉඩමේ පොල් ඒ වගේම කොස් ඒ වගේම අඹ ඒ වගේම වෙනත් භෝග රාශියක් මේ ඉඩම තුල තියෙනවා කියලත් ඔවුන් සඳහන් කරනවා. ඉතින් මෙම වටිනා නිවස පර්චස් 20ක සින්නක්කර ඔප්පු සහිත භූමි ප්‍රමාණය ජල විදුලිය පහසුකම් සහ පුළුල් මන්මාවත් සහිතව මේ ඉඩම සහ නිවස ඔවුන් විකිණීමට තීරණය කරලා තියෙන්නේ මිල ලක්ෂ 40ක මුදලකට මිල ගණන් සාකච්ඡා කරගන්නට පුළුවන්. ඉතින් ඔබට පුළුවන් වැඩි විස්තර තොරතුරු සඳහා මෙන්න මේ පේන දුරකථන අංක වලට කතා කරලා වැඩි විස්තර සාකච්ඡා කරගන්න. ඉතින් මෙවැනි වටිනා වීඩියෝ අරන් එනකන් ගමරාල හෝම්ස් අපි ගිහින් එන්නම්. ඔබට ජයන් ජයම වේවා. ඔබගේ නිවාස සිහිනය ඉක්මනින් සැබෑ වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ගිහින් එන්නම්. මිල ලක්ෂ 40යි ජල විදුලිය පහසුකම් තියෙනවා. සින්නක්කර ඔප්පු තමයි මේ ඉඩමට නිවසට තියෙන්නේ. ඉඩම වැඩි දුරටත් සඳහන් කරොත් දඹුල්ල නගරයට කිලෝමීටර 20ක් පමණ දුරින් කණ්ඩලම ප්‍රදේශයේ තමයි මේ ඉඩම සහ නිවස පිහිටලා තියෙන්නේ. එහෙනම් ගිහින් එන්න ජය වේවා ඔබට.